ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ පේන්නේ pallet dispenser ladder training simulator එක. මේ simulator එකේ තිබුණ mechanism එකේ ගොඩක් කොටස් අයින් කරා. මොකද අපිට basic training එකක් වෙන්න අවශ්‍ය වෙන විදිහට සරල කරන්න ඕන නිසා. එතකොට මේකෙන් පුළුවන් ඔයාලට basic ladder instructions ඉගෙන ගන්න. දැන් මේකේ තියෙන mechanism එක සරලව කිව්වොත් මේකේ දෙපැත්තේ තියෙන screws දෙකක්, මේකේ carriage unit දෙකක් තියෙනවා. එතකොට මේ motors දෙකේ screw එක කරකිනකොට මේ carriage එක උඩට පල්ලෙහාට යනවා. එතකොට limit sense කරන sensors තුනක් තියෙනවා. පල්ලෙහා මේක x4, මැද එක x2, උඩ එක x3. මේ x4 2 3 කියලා කිව්වේ DVP14SS2 PLC එකේ input signals. දැන් ඔයාලට වම් පැත්තේ පේනවා ඇත්තරම PLC එකේ වීඩියෝ එක. ඔයාලට ස්ක්‍රීන් එකේ ඇතුලේ තියෙන DVP14SS2 කියන PLC එකම තමයි මේ actual වීඩියෝ එකෙත් පේන්නේ. දැන් ඔයා බලන්න මම start button එක click කරනවා. එතකොට motors දෙකම forward යනවා. carriage එක උඩට ගිහිල්ලා උඩ limit එකේ sense වෙලා ආපහු පල්ලෙහාට එනවා. පල්ලෙහා limit එකේ sense වෙලා ආපහු උඩට යනවා. මේක දිගටම මේ විදිහට වැඩ කරනවා stop button එක ගහනකම්. දැන් ඔයාලට මේ screen එකේ පේන්නේ මේ run වෙන program එකේ ladder diagram එක. දැන් මම online button එක click කරා. එතකොට ඔයාලට පේනවා timer එක on වුණා. timer එක on වෙලා ආපහු motor down signal එක on වුණා. මේ විදිහට අපිට බලන්න පුළුවන් අපි ලියපු program එකේ කිසියම් අඩුපාඩුවක් වරදක් තියෙනවද කියලා. දැන් මම stop button එක click කරා. එතකොට පල්ලෙහාට ඇවිල්ලා carriage එක නැවතුණා. ආපහු මට start button එක click කරොත් ආපහු start වෙනවා. ආපහු මේ cyclic operation එක දිගටම සිද්ධ වෙනවා. දැන් මම stop button එක ගහනවා. එතකොට පල්ලෙහාදී නවතිනවා.